Hello guys, welcome back to YouTube channel. මචං ඔන්න අද වීඩියෝ එකෙන් ගෙන ආවේ. අද කියලා thumbnail එකෙන් දකින්න ඇති. මේක නම් මම සතුටුදායක වීඩියෝ එකක් නෙවෙයි. ගොඩක් කොල්ලන්ට දුක් බර වීඩියෝ එකක් තමයි මචං අද ගෙන ආවේ වීඩියෝ එකෙන්. මේකේ දාලා තියෙන විදිහටම මචං උඹලට ඉස්සරහට ගේම් එක টොප් අප් කර ගහන කොල්ලන්ට මේ ගේම් එක টොප් අප් කරන්න බැරි සීන් එකක් තමයි මචං යන්නේ. හරිද? මේකේ මේ ප්‍රධානම හේතුව වෙන්නේ ලංකාවේ ඩොලර් හිඟය. ලංකාවේ ඩොලර් හිඟය හින්දා තමයි මේ සීන් එක වෙන්නේ. ගේම් වල පරණ කොල්ලෝ දන්නේ නැති ඉස්සර ඩයලොග් කාඩ් වලින් තව එයාටෙල් කාඩ් වලින් හැම ගේම් එකට টොප් අප් කරා. ඒ එයාටෙල් කාඩ් වලින් টොප් කරාද දන්නේ නැහැ. කරන්න ඇති සමහරු. මේ ඒතකොට මචං මේ මතකද මේ ටික කාලයක් යද්දි මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ টොප් අප් කරන කාඩ් වලින් টොප් අප් කරන එක ඩයලොග් කම්පැනි එකට කියලා නැවැත්තුවා. ඒ වගේ තමයි මචං දැන් සීන් එක යන්නේ. දැන් මේ ගේම් එකට බයිනෑන්ස් හරහා වීසා කාඩ් වලින් টොප් අප් කරන ඔක්කොම ඒවා නතර ගන්න යන්නේ මචං. මේ ප්‍රධානම හේතුව වෙලා තියෙන ලංකාවේ ඩොලර් හිඟය. ලංකාවේ ඩොලර් හිඟය හින්දා මේ ගේම් වලට টොප් අප් කරන එක නවත්තන්න තමයි යන්නේ. මේක මේ ෆ්‍රී ෆයර් ගේම් වල විතරක් නෙමෙයි වෙන්නේවා. තව PUBG, Call of Duty, Mobile Legend වගේ ගේම් වලට එක්කම මේ টොප් අප් කර ප්ලේ කරන කොල්ලන්ට මේ ගේම් එක ඉස්සරහට টොප් අප් කරන්න බැරි වෙයි වගේ. ඔක තමයි මචං වෙලා තියෙන සීන් එක. මේක හරියට කන්ෆර්ම් වුණේ නෑ. මචං මේක කරන්නේ මේ දැන් ජනාධිපති මේ අනුර සිල්වා හරිද? ඌ තමයි මේ ඔක්කොම කරන්නේ. ඌ නෙමෙයි දැන් අතිගරු ජනාධිපතිනේ. දැන් තව රෑ 10න් පස්සේ මේ පාටි දාන්න බෑ කියනවා. ඒ වුණා හරියටම කරයිද මන්ද මචං? තාම සම්මත වෙලා නැහැ. තව වීල් වල කෑලි කරනවා වගේ ඔන්න ගේම් ගහන කොල්ලොන්ටත් වැඩේ දෙන්න වගේ යන්නේ බං හරිද? මොබයිල් ගේම් ගහන කොල්ලොන්ටත් මේ টොප් අප් කර ප්ලේ කරන කොල්ලොන්ට ඉස්සරහට මේ টොප් අප් කරන්න බැරි වෙයි කියලා තමයි කියන්නේ. මේ ගැන මම ෆුල් රිවිව් වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න අනිවාර්යෙන් දැනට KTM කිව්වොත් ඔය චුට්ට තමයි කියන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි බම් ප්‍රශ්නේ හරිද? උපරිම KTM ගේ ප්‍රශ්නේ ලංකාවේ ඩොලර් හිඟය හින්දා මේ টොප් අප් කරන කොල්ලොන්ට කරන්න නැති වෙන එක වෙන්නේ. ගොඩක් බයිනෑන්ස් හරහා වීසා කාඩ් වලින් නම් කොහොමද දන්නේ බයිනෑන්ස් හරහා වගේ টොප් අප් කරන කොල්ලොන්ට ඔන්න වැඩේ දෙන්න යන්නේ. වීල් වල කොල්ලොන්ට වැඩේ දුන්නා. ඒ වගේ ඔන්න ඊළඟට තව මොනවා වෙයිද දන්නේ ඉස්සරහට. ඔන්න ඕක තමයි මචං අද වීඩියෝ එකෙන් ගෙනාවේ. දැන් ඔන්න subscribe 250ට ලං වෙලා තියෙනවා. guys ගැම්මට subscribe 300 ගමු. මේ වීඩියෝ එකෙන් giveaway එකක් දෙනවා බං හරිද? මේ වීඩියෝ එකට පැය 24ක් අතර ඇතුළත views 500ක් ඇවිල්ලා තිබ්බොත් වැඩිම like ගන්න කමෙන්ට් එකට දෙනවා බං weekly like එකක්. පැය 24ක් අතර views 500ක් ගියොත් විතරයි හරිද? එනම් බං කාලෙක වීඩියෝ දාන්නේ එක්සෑම් ළඟයි. වීඩියෝ දාන්න පුළුවන් ඒක දන්නේ නැහැ. ඒ මොනවද ඔක්තෝබර් වලින් පස්සේ තමයි වීඩියෝ දාන්න දෙන්නේ. සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බං ඔන්න අපි කැපෙන්නම්. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.